කොහොමද ඉතින් අද අලුත්ම වීඩියෝ එකක් අරන් ආවේ මේ දවස්වල අවුරුදු නිසා ටිකක් එළියට යනවා වැඩි අපි. ඉතින් ඔයගොල්ලෝ දන්න ඇති පාර හොටෙල් එකේ ලන්ච් බුෆේ එක. ඉතින් 2500යි වීකෙන්ඩ්ස් වල වීක් ඩේස් වල නම් 2090යි කිව්වා. කොහොමද දන්නේ? ඔයගොල්ලෝ යනවා නම් ගණන් චුටක් අහලා යන්න, කෝල් එකක් දීලා යන්න. අපි නම් වේලාසන කෝල් කරාට රෙසර්වේෂන් එකක් දාලා නෙමෙයි ගියේ. ඒගොල්ලෝ කොහොම එහෙම ඕනේ නැහැ. එන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපි ගියා. ඉතින් අපි බලමු මේ ගොඩක් වීඩියෝස් තියෙනවා YouTube වීඩියෝස් TikTok වීඩියෝස් උපරිම තියෙනවා මේ පාර හොටෙල් එකේ අන්ලිමිටඩ් බුෆේ එක ගැන හරිම හොඳයි. ඉතින් වර්ත් කියලා ගෙවන ගානට. ඉතින් අපි බලමු ඇත්තටම වර්ත්ද කොහොමද කෑම කියලා. අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද කියලා. සීර්සියක් ලකුණු දෙන්න පුළුවන්. සුප් එක නම් මාර රහයි. ඉතින් අපි බලමු අනිත් කෑමත් ඒ වගේම රහද කියලා. You left me alone. Can I help the ඊළඟට අපි සුප් එකට පස්සේ සැලඩ් එක තමයි කන්න පටන් ගත්තේ. ඉතින් සැලඩ් එක රසයි. හැබැයි චුට්ටක් මයෝනීස් එහෙම වැඩි වෙලා අපිට චුට්ටක් එක මං චුට්ටක් හිතුවා චුට්ටක් එළියේ ගිහලා ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගන්න ඕනි කියලා. ඊට පස්සේ ඩිසර්ට් වලට යනවායි කියලා. මොකද නැත්තම් මේ ගමම ඩිසර්ට් කෑවොත් එහෙම මට ඒකත් කා ගන්න බැරි වෙනවා. ඩිසර්ට් ගැන කියනවා නම් හොඳට තිබ්බ ඔක්කොම වගේ. ඉතින් බත් කෑවෙන්නේ තින්දා මං ඉතින් ඩිසර්ට් ටිකක් වැඩියෙන් කෑවා. ඒ ටික නා රහට තිබ්බා.
ඉතින් අන්තිමටම කියන්න තියෙන්නේ 2500ට මේක වර්ත් කියලා ඇහුවොත් එහෙම ගොඩක් අනිත් ඒවටත් එක සාපේක්ෂව 2500ට මේක වර්ත්. ඉතින් මම මීට කලින් 2000ට විතර ගියා හයි ටී එකකට. ඉතින් බනිස් වර්ග ඒ වගේ තමයි ඒකේ තිබ්බේ ඔක්කොම සෑන්ඩ්විච් වර්ග. ඉතින් එහෙම තියෙද්දි ඒ වගේ රහක් තිබ්බෙත් නෑ. මම වීඩියෝ එකක් කරෙත් නෑ ගැන. ඉතින් ඒ වගේ එකක් එක කම්පෙයාර් කරද්දී නම් මේක ගොඩක් වර්ත් 2500ට. දැනටපත් ඔයගොල්ලෝ පාර එකේ බුෆේ එකකට ගිහිල්ලා තියෙනවා නම් ඔයගොල්ලෝ අදහසුත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.